සාභාවික සංඛ්‍යාතය ගැන සහ කෘත සංඛ්‍යාතය ගැන. මුලින් බලමු සාභාවික සංඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා. Natural frequency. කිසියම් වස්තුවක් බැඳී පවත්නා තත්ත්වයන්ට අනුව එම වස්තුව කම්පනය වීමේ සංඛ්‍යාතයක් පිළිටන අතර එය එම වස්තුවේ සාභාවික සංඛ්‍යාත සමගයි. මේ වස්තුව බැඳී පවත්නා තත්ත්වයන්ට අනුව එම වස්තුව කම්පනය වීමේ සංඛ්‍යාතයක් පිළිටන අතර එය එම වස්තුවේ සාභාවික සංඛ්‍යාතය. වස්තුවක සාභාවික සංඛ්‍යාතයක් ඇත්තේ එකක් පමණයි. Natural frequency එකයි තියෙන වස්තුවක. අතර කෘත සංඛ්‍යාතය. වස්තුවක් මත යොදුරු ලබන ආවර්ත බලයක් හේතු වෙයි. වස්තුවේම ආවර්ත බලයේ සංඛ්‍යාතයෙන් යුක්තව කම්පනය වීම සිදුවන අතර එහිදී වස්තුව දක්වන කම්පනය කෘත කම්පනයක් ලෙසද එම සංඛ්‍යාතය කෘත සංඛ්‍යාත ලෙසද හැඳින්වේ. ආවර්ත බලයක් හේතුවෙන් වස්තුව ආවර්ත බලයේ සංඛ්‍යාතයෙන් යුක්තව කම්පනය වල සිදුවන අතර එහිදී වස්තුව දක්වන කම්පනය කෘත කම්පනයක් ලෙසද එම සංඛ්‍යාතය කෘත සංඛ්‍යාත ලෙස හඳුන්වනවා. වස්තුවකට මෙවැනි කෘත සංඛ්‍යාත ඉතා විශාල ප්‍රමාණයක් පැවතී. වස්තුවේ කෘත කම්පන සංඛ්‍යාතය එම වස්තුවේ සාභාවික සංඛ්‍යාතයට සමාන වූ කෘත කම්පන සංඛ්‍යාතය සාභාවික සංඛ්‍යාතයට සමාන වූ වස්තුවේ කම්පන විස්තාරය වැඩි කරමින් අවසානයේ උපරිම විස්තාරයක් හා උපරිම ශක්තියුක්ත කම්පනයක් සිදු වෙනවා. මේ කෘත සංඛ්‍යාතය කෘත කම්පන සංඛ්‍යාතය වස්තුවේ සාභාවික සංඛ්‍යාතයට සමාන වූදී වස්තුවේ කම්පන විස්තාරය ටික ටික වැඩි කරගෙන උපරිම විස්තාරයක් හා උපරිම ශක්තියුක්තව කම්පනය වීම සිදු වෙනවා. එම අවස්ථාවේදී වස්තුව අනුනාද වීම සිදුවන්නේයි කියනවා. අනේ අවස්ථාවේදී වස්තුව අනුනාද වෙනවා කියලා කියනවා. අනුනාදයේ ආකාර දෙකයි. යාන්ත්‍රික අනුනාදය හා විද්‍යුත් අනුනාදය. අපි දෝලන වගේ තමයි. යාන්ත්‍රික අනුනාදය සහ විද්‍යුත් අනුනාදය. යාන්ත්‍රික අනුනාද සමග උදාහරණ තමයි බස් රථයක එන්ජිම ක්‍රියාත්මක කර නතර කර ඇති විට එන්ජිමේ පිස්ටන වල කම්පන ගුණය බස් රථයේ ලෝහමය හා අනිකුත් මාධ්‍යයන් ඔස්සේ සෑම ස්ථානයක කරා සම්ප්‍රේෂණය වෙනවා. ඒක ප්‍රතිවේධයෙන් පස්සේ නතර කරලා තියෙනවා. බස් පිස්ටන කම්පන ගුණය අනිකුත් ලෝහමය මාධ්‍යයන් ඔස්සේ වීදුරු එස කම්පන වෙලා නතර කම්පන වෙනවා. බස් රථයේ සෑම කොටසක පාහේම ලැබෙන සංඛ්‍යාත යුක්තව කම්පනය වේ. එනම් මේවා සියල්ල කෘත කම්පනයට භාජනය වේ. නමුත් බස් රථයේ එක් ජනෙල් වීදුරුවක් පමණක් සිය කම්පන විස්තාරය වැඩි කරමින් අවසානයේ උපරිම විස්තාරයෙන් හා උපරිම කම්පනයෙන් යුක්තව කම්පනය වීම සිදු වේ. එනම් මේ අනුනාදයට භාජනය වේ. සමහරක් ඔය ජනෙල් වීදුරු එකත් විශාල සංඛ්‍යාතයෙන් කම්පනය වෙනවා අත්විඳලා ඇති. ඊට තමයි අනුනාදය වීම. එයට හේතුව එයට ලැබෙන කෘත කම්පන සංඛ්‍යාතයෙහි සාභාවික සංඛ්‍යාතයට සමාන වීමයි. සාභාවික සංඛ්‍යාතයට සමාන වුණාට පස්සේ ක්‍රමයෙන් සංඛ්‍යාතය වැඩි කරගෙන විශාල සංඛ්‍යාතයේ විශාල ශක්තියකින් කම්පනය වීමට පටන් ගන්නවා. හරි. අංක 2. යුදාමුද ආචාර පෙරපාලයක් පාලකගෙන් ගමන් කරන විට ඔවුන්ගේ පාද මතින් ඇති කරනවා. ආවර්ත බලයට සමාන සාභාවික සංඛ්‍යාතයක් පාලමට ඇත්නම් පාලම අනුනාදයට උපුරා යාම සිදු වෙනවා. පාලමේ සාභාවික සංඛ්‍යාතය අර පාදම ඇති කරන සංඛ්‍යාතයට සමාන වුණොත් පාලම අනුනාද වෙන්න පටන් ගන්නවා. උපුරලා යන්න ඉඩ ගන්න තියෙනවා. ඔපෙරා ගායිකාවගේ ගී හඬේ සංඛ්‍යාතයට සමාන සාභාවික සංඛ්‍යාතයක් සහිත බියර් වීදුරු අනුනාද වීම නිසා උපුරා යාම සිදු වෙනවා. අහස ගොරවන විට ඇතිවන ගෙරවුම හඬේ සංඛ්‍යාතයට සමාන සාභාවික සංඛ්‍යාතයක් ඇති ජනෙල් හෝ දොරවල් අනුනාද වීම සිදු වෙනවා. අංක 5. ඔක්කොඩුව මුද්‍රණාල තුළ බැඳෙන ගල්වල සාභාවික සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක් සහිත අතිදෙනි තරංග අල්ට්‍රාසවුන්ඩ් වේව්ස් ඒ වෙත යැවීම ඒවා අනුනාද වීම ශාස්ත්‍රීය මගින් ඉවත් කෙරේ. විද්‍යුත්
කරුණු සඳහා උදාහරණ ලෙස රූපවාහිනියක් ගුවන් විදුලි දුරකථන යනාදී කරා ළඟා වන විද්‍යුත් චුම්බක තරංගවල සංඛ්‍යාතර සමාන සහභාගී සංඛ්‍යාතයක් සහිත විද්‍යුත් පරිබථවල අනුනාදී වාදනය වීම නිසා ඒවායේ ක්‍රියාකාරීත්වය ඇති වේ. වස්තුවක් සඳහා ලැබෙන කුත කම්පන සංඛ්‍යාත විදුලිය එහි කම්පන විස්තාරය ප්‍රස්ථාරගත කළ විට ලැබෙන ප්‍රස්ථාරය පහතාකාර වේ. සංඛ්‍යාත විදුලිය විස්තාරය තික්කෙනෙක් තියෙන මෘදු පරිමාණක කම්පනය කලින් තියෙන දැඩි පරිමාණක කම්පනය කම්පන විස්තාරය අඩුයි. සහභාගී සංඛ්‍යාතය බලන්න දැඩි පරිමාණක අවස්ථාවේදී අඩු වෙලා තියෙනවා. පාටන අවලම් වගේ පොද කම්පනය හා යාන්ත්‍රික අනුනාදී ආදර්ශනය කිරීම. තත්ත්ව දෙකළවරින් ඇත තිරස්ස පිහිටන පරිදි ගැට ගසා එම තත්ත්වවල සමාන පරතරයකින් ඉදිරි ලක්ෂ කිහිපයකදී අසමාන දිගැති තත්ත්ව වලින් එක් කෙළවර බැවින් සම්බන්ධ කර ඒවායි අනෙක් කෙළවරට කුඩා ගල් කැටයමකින් යෙදූ කඩදාසි කොටුවකින් එල්වා ඇත. එම අවලම්බවල මැද ඇති අවලම්බ තත්ත්ව සමාන තත්ත්වයක් ගෙන එයටද පෙර පරිදි කඩදාසි කොටුවක් සම්බන්ධ කර ස්කන්ධ තරමක් වැඩි ගල් කැටයක් යොදා ඇත. ස්කන්ධ වැඩි ගල් කැටය යෙදූ අවලම්බේ O තිරස්ස විවර තිරස්ස විස්ථාපනය කර මුදාහල වෙත එහි කම්පන ගුණය තිරස ඔස්සේ අනෙක් අවලම් කරාට සම්ප්‍රේෂණ නිසා එම සේරම අවලම්බ කෘත කම්පනයට භාජනය වේ. එනම් සේරම අවලම්බ ඕහි කම්පන සංඛ්‍යාවට සමාන කම්පන සංඛ්‍යාවෙන් කම්පන වෙන්න පටන් ගන්නවා. නමුත් C අවලම්බ පමණක් ඒ කම්පන විස්තාරය වැඩි කරමින් උපරිම විස්තාරයෙන් කම්පන වෙන දැකිය හැකියි. සමාන දිගින් තියෙන තත්ත්ව. එනම් එය අනුනාදී වේ. C වෙත ලැබෙන කුල සංඛ්‍යාවද එහි සහභාගී සංඛ්‍යාවට සමාන වන බැවිනි. ආරම්භයේදී ඕහෙහි කම්පනය කළ විට දැන් සිට හිස් කම්පන විස්තාරය ක්‍රමයෙන් අඩු වේ. එයට හේතුව ඕහි කම්පන ශක්තිය තන්ත්‍රව කරාද අවලම්බ කරාද ශක්ති සම්ප්‍රේෂණය බැවිනි.